ඉතින් මේ තියෙන්නේ කොරියාවේ ප්‍රසිද්ධ කෑමක් වෙන සංග්‍යුප්සල්. ඉතින් මම දන්න විදිහට නම් ලංකාවේ අපේ අය ගොඩක් කැමති මේ කෑම රස විඳින්න. මේක තික්කට් පෝක් බෙලි පීසස් වලින් තමයි ග්‍රිල් කරලා හදාගන්නේ. මේක ඇත්තටම කොරියන් බාබකියු මෙතඩ් එකක්. මේක ටේබල් සයිඩ් කුක් සිස්ටම් එකක්. ඒ කියන්නේ ඔයාලටම ඉඳලා ග්‍රිල් කරලා ඔයාලගේ කෑම එක හදාගන්න පුළුවන්. මේකේ තියෙන අනිත් ලස්සනම දේ තමයි බංචන් කියන සයිඩ් ඩිෂස්. ඔයාලට හම්බ වෙනවා garlic, pickled radish, lettuce, soybean paste sauce මේ වගේ සයිඩ් ඩිෂස් ගොඩක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ග්‍රිල් කරපු මීට් එක රැප් කරලා ඔයාලට කන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. කොරියාවේ තියෙන ගොඩක් ෆේමස් වගේම ලංකාවේ අය අතරත් ගොඩක් ෆේමස් ෆුඩ් එකක් තමයි සංග්‍යුප්සල් කියලා කියන්නේ. මේකේ රස ගැන කතා කරොත් මේකේ ස්පයිසි සේවරි මේ වගේ රසයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ගොඩක් සැරට කන්න කැමති කෙනෙක් නම් ඔයාලට මේක රැප් කරනකොට මිරිස් කරල් එකතු කරගෙන එතකොට සැර සෝස් එකක් එකතු කරගෙන මේ ඔක්කොම එකතු කරගෙන කන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට කනකොට අපිට හම්බෙන පෝෂණෙත් ගොඩක් වැඩි. මොකද සමහර වෙලාවට සමහර අය ඉන්නවා සුදු ලුණු කන්න කැමති නැහැ, කොළ ජාති කන්න කැමති නැති අය. මම කොරියාවේදී දැකපු විශේෂම දෙයක් තමයි එයාලා මෙච්චර මස් ජාති කෑවට එයාලා ඒකෙන් ඇඟට වෙන හානිය වළක්ව ගන්න ඒකම මේ වගේ එළවලු ජාති, කොළ ජාති යොදා ගන්නවා. ඉතින් ඔයාලා උනත් කන්න අකමැති වුණාට මේ වගේ රැප් කරලා මෙහෙම හදනකොට මේ සුදු ලුණු, එතකොට අමු මිරිස් මේ වගේ එක ලුණු කොළ මේ වගේ එක කොළ ජාති දාලා කනකොට ඒකේ අමුතුම රසයක් තියෙන්නේ. කන්න නැති කෙනෙක් උනත් මේ වගේ රැප් කරලා කනකොට හරිම ආසාවෙන් කොළ ජාති කනවා. ඉතින් අද වීඩියෝ එක ඔයාලටත් වැදගත් රසවත් වීඩියෝ එකක් වුණා කියලා, එක්ස්පීරියන්ස් එකක් වුණා කියලා මම හිතනවා. එහෙනම් ගිහින් එන්නම් අපි ආයෙත් කොරියන් ෆුඩ් එක්ස්පීරියන්ස් එකක් එක්ක හම්බ වෙමු.